Apple වල CEO මාරු වෙනවා 2026 සැප්තැම්බර් 1 වෙනිදා. ඒ කියන්නේ ටිම් කුක් අයින් වෙලා අලුතෙන් ජෝන් ටර්නස් කියන කෙනා එනවා. මෙයා තමයි සීනියර් වයිස් ප්‍රෙසිඩන්ට් ඔෆ් හાર્ඩ්වෙයාර් ඉන්ජිනියරින්. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මෙයා ආවොතින් ලොකු හાર્ඩ්වෙයාර් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරයි කියලා Apple ලගේ. මොකද ටිම් කුක් තමයි Appleලා දැනට ට්‍රිලියන ගානක් වටින කම්පැනියක් බවට පත් කරේ. මොකද ස්ටීව් ජොබ්ස්ගෙන් පස්සේ ටිම් කුක් අතර ගත්ත ගාලේ ඉඳන් සෑහෙන ලොකු ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකක් Appleට ගෙනත් දුන්නේ ටිම් කුක්. ඒ විතරක් නෙමෙයි අපි මතක් කරන්න ඕනේ එයා තමයි අලුතෙන් පාවිච්චි කරන iPhone එකේ ඩිසයින් එක, AirPods, Vision Pro එක පවා ගොඩක් ලස්සන දේවල් රිලීස් කරන්න සෑහෙන උදව්වක් දුන්න කෙනෙක් තමයි මේ ටිම් කුක් කියන කෙනා. අලුතෙන් එන්නේ ජෝන් ටර්නස් කියන කෙනා තමයි අතර මේවත් පිටිපස්සේ ඉන්නේ. මොකද මේවා ඩිවෙලොප් කරනකොට මෙයා through තමයි ඇත්තට මේවා යන්නේ. ඉතින් අපිට බලන් ඉන්න වෙනවා සැප්තැම්බර් 1 වෙනිදා වෙනකන් මෙයා කොහොම වගේ ඉන්ට්‍රෝ එකක් දෙයිද කියලා. ඒ වගේම iPhone 18 එකත් මෙයා යටතේ තමයි රිලීස් වෙන්න තියෙන්නේ හැමෝම. මේ වගේ ටෙක් නිවුස් බලන්න මාව ෆලෝ කරන්න. මගේ නම කුමාර් ජයරංග.